අපේ ධර්ම සාකච්ඡාවේ නතර කරපු කොටසේ ඉඳලා අපි මෙතනින් පටන් ගත්තොත් පසුගිය දිනක අපි කවුරුත් දන්නවා ලංකාවේ බෞද්ධයන්ට ලොකු විභාගයකට මුහුණ දෙන්න සිදු වුණා. අප්‍රේල් මාසේ 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා විභාගයට මුහුණ දුන්නා. ඒ තමයි දළදා වන්දනාව. සියලුම බෞද්ධයෝ දළදා වහන්සේ වැඳ පුදා ගන්න ගියේ ජීවමාන බුදුන් වහන්සේ තමාගේ ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන් කියලා ඒ සංකල්පයෙන් ඒ දෘෂ්ටි ගත වෙලා තමයි විවිධ ප්‍රදේශවලින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දළදා වඳින්න නුවරට ගියේ. බුදුන් වහන්සේගේ ධර්ම දේශනා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය කුමක්ද කියලා හරියට දන්නවනම් බුදුන් වහන්සේ දේශනා කරේ සූත්‍ර 18000ට වැඩි සූත්‍ර මොනවද තිබුණේ කියලා දන්නවනම් මේ බෞද්ධ අය මේ බුදුන් වහන්සේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේදී ඒකේ ප්‍රතිඵලයේ උපරිම වශයෙන් නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව ගත්තයින් පස්සේ මේ විභාගය නැත්තම් මේ මුහුණ දුන්න විභාගය මම කියනවා 99 දෙනෙක්ම මේ විභාගයෙන් පේන. කියන්නේ පින් නැත්තම් කුසල කරගන්න බලාපොරොත්තු වෙන ගිහිල්ලා ඒ සියලු දෙනාම 99 දෙනාම පව කරගෙන ආවයි කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? බොහෝ බෞද්ධ අය මේ පිළිගන්නේ නැහැ. නමුත් නොපිළිගන්න හේතු කාරණා සකස් වෙලා තියෙනවා. පොද හේතු කාරණා මොනවද කියලා ඒ බෞද්ධ අය දන්නේ නැහැ. අන්න ඒක ගැන තමයි අද අපි කතාව විවරණ වෙන්නේ. මම මෙහෙම කතාවකින් මේක පටන් ගත්තොත් තමයි ඔබට මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එක්තරා අවස්ථාවක බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ පාරේ වඩිනකොට වයසක මෑල්ලා වයසක අම්මා කෙනෙක් කුදු ගැහිච්ච වයසක අම්මා කෙනෙක් හැරමිටිය ගහ එනවා. අර බුදුන් වහන්සේ දකිනවා ඒ වයසක මෑල්ල එක පැත්තක එනවා බුදුන් වහන්සේ අනිත් පැත්තෙන් යනවා වඩිනවා. ඒතර මෑල්ල දිහා නැත්නම් බුදුන් වහන්සේට පේනවා මේ වයසක අම්මා තව පොඩි වෙලාවකින් මරණයටපත් වෙනවා හරකෙක් කනලා නැත්නම් හදිසි අනතුරකින් අද කාලයට මරණයටපත් වෙනවා. හැබැයි මරණයටපත් වෙලා බුදුන් වහන්සේටම පේනවා මේ මෑල්ල නැත්නම් මේ අම්මා දුගති උපදින බව. එතකොට මේ දුගති උපදින දේ වළක්වා ගන්න බුදුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ මෑල්ලට නැත්නම් මේ අම්මට පිහිට වෙන්න ඕන කියලා. ඒ අම්මා එන පැත්තෙම ඉදිරියට බුදුන් වහන්සේ වඩිනවා. ඒ වයසක අම්මා හැරමිටිය ගහගෙන බිම බලාගෙන තමයි එන්නේ කුදු වෙච්ච අම්මා කෙනෙක් බිම බලාගෙන පස්සේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ වයසක අම්මා ඉදිරියේ පෙනී සිටිනවා. පෙනී සිටියන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ සමග. එතකොට පෙනී සිටියන් පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල තමයි පතුල් දෙක තමයි ඒ මෑණියෝ නැත්නම් ඒ අම්මා දකින්නේ. දැක්කන් පස්සේ කියනවා ආනන්ද හාමුදුරුවෝ මේ තමයි තථාගත බුදුරන් වහන්සේ ලෝකෙට නැත්නම් අග්‍ර වූ අපේ බුදුන් වහන්සේ කියලා ඒ අම්මට කියනවා. අම්මා ඊට පස්සේ අර හැරමිටිය පැත්තකින් තියලා සාදු සාදු කියලා වඳිනවා කපු දෙක අල්ලලා. ඊට පස්සේ බුදුන් වහන්සේ නැවත ඒ ගමන ගියා. ඒක බණපදයක්වත් ඒ අම්මට බුදුන් වහන්සේ දේශනා කරේ නැහැ. මොකද ධර්මය අහන තරම් ඒ අම්මට බුද්ධියක් සහ ප්‍රඥාවක් නැහැ. බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග ඉස්සරහට ගියා තමාගේ ඒ ධර්මචාරිකාවය. මේක මම කතාව ගත්තේ පොඩි වෙලාවකින් ඒ අම්මට ඉස්සරහට කොට අර වගේ හරකෙක් කැල්ලා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ උප්පත්ති ලැබුවා. මෙන්න මේ කාරණාව බුදුන් වහන්සේක ධර්මපදයක්වත් කිව්වෙත් නැහැ. මෙන්න මේ කාරණාවේ ධර්මාර්ථය හැංගිච්ච ධර්මාර්ථය කුමක්ද කියලා තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒතර බුදුන් වහන්සේ කලින් දකිනවා මේ අම්මා මරුණන් පස්සේ අපාගත වෙන එක දකිනවා. අපාගත වෙන එක දකිනවා කියන්නේ සිතේ පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා, වැරදි පරිවර්තනයක් වෙන්නේ කොහොමද කියලා ඒකත් බුදුන් වහන්සේ දකිනවා. ඒ වැරදි පරිවර්තනය
සිත මූලික වෙන පරිවර්තනය නිවැරදි කරගලා අඩුම ගානේ සුගතිය උපදින්න හේතු සකස් වෙන ආකාරයට තමයි බුදුන් වහන්සේ ඉස්සරහින් වැඩ සිටින්න නැත්නම් ඉස්සරහින් පෙනී සිටියේ. ඒතකොට එතනදිත් ඒ හේතු සකස් වෙන හැටි බුදුන් වහන්සේ දකිනවා. මෙන්න මේ කාරණය මේ සිතේ ඇති වෙන පරිවර්තනයේ යාන්ත්‍රණය තමයි අපි දකින්න ඕනකම තියෙන්නේ. දලදා වඳින්න බොහෝ බෞද්ධයෝ ගිහිල්ලා 99%ක් මම කිව්වේ පව පුරවගෙන තමයි බෞද්ධ ඒ අයගෙන් වැඩි දෙනෙක් ගමට ආවෙත් ඒ ස්ථානෙත් පව පුරවගෙන තමයි ආවේ. ඒතකොට අයි පව පුරවගත්තේ. තමාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බැලුවම තමයි ඒක තේරෙන්නේ. ඒක තේරෙන්නේ සාමාන්‍ය ධර්ම අවබෝධයක් තියෙන කෙනෙකුට පමණයි තේරෙන්නේ. ධර්ම දැනුමක් තියෙන අයට මේක තේරෙන්නේ නැහැ. මොකද රාගෙන්, දේශයෙන්, අසල්සින් ඇත්ත එක පොලිං වල රණ්ඩු වෙවි, ඒ වගේ ආහාර වලට විවිධාකාර දේවල් වලට රණ්ඩු වෙමින් තමයි අවසානයේ අපිරිසිදු ශරීරයෙන් ගිහිල්ලා තමයි ඒ දලදා වහන්සේ වැඳ පුදාගන්නේ. ඒ තමා වැඳ පුදාගත්ත සියලුම දේවල් ඒ මතකය තමාගේ අභ්‍යන්තරේ හැංගිලා ඉන්නවා. හිත අභ්‍යන්තරේ කර්මපතේ කර්ම බීජයක් විදිහට හැංගිලා ඉන්නවා. ඒ කර්ම බීජයක් විතර හැංගිලා ඉන්නේ මූලික ධාතුව වෙන්නේ දලදා වහන්සේ. අන්න එතනට ප්‍රසන්න සිතක් හටගත්තා වගේම ඒ ප්‍රසන්න සිත ඇතුළෙම හැංගිලා ඉන්නවා. අන්න අර රාග දේශ තමා ඒ මොහොතේ දවස හෝ දෙක හෝ තුන හෝ කරපු ස්වභාවයත් ඒ චිත්ත අභ්‍යන්තරේ හැංගිලා ඉන්නවා. ඒ හැංගිච්ච දේ ඊට පස්සේ වරින් වර අතීතේ වෙච්ච දේවල් වර්තමානයේ මතක් කර දලදා මතක් වෙනකොටම දලදා වැඳ පුදාගත්ත හැටි තමන්ට මතක් වෙනවා. මරණාසන්න මොහොතේ ඔබ මේක මතකයට આવොත් මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා අර දලදා මතකේ එන වගේම ඒකට තිබුණු අර බැලපුවා රණ්ඩු වෙච්ච විවිධාකාර දේවල් අපිරිසුදු වැඳ ඒ සිතුවිලි පරම්පරාවක් වෙනවා. එතකොට ඔබට ඒක ඉස්සරහට එක බලවත් වුණොත් දලදා වඳින්න ගිහිල්ලා පව පුරවගෙන ඔබ දුගතියට තමයි යන්න වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර දේශනාවලත් මේක පැහැදිලි කරලා මම දන්න සූත්‍රයෙන් කොටසක් කියන ඒ වගේම අර මෑණියෝගේ සිත පරිවර්තන වුණ ආකාරය යාන්ත්‍රණය ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් ඔබ දලදා වැඳලා හෘද සාක්ෂි තට්ටු කරලා බැලන්න මම පව පුරවන දාවේ පින් කරගෙන දාලා කියලා. ඒක අවස්ථාවක එක සිටුවරේ කියන්නේ සාමාන්‍ය යණියක් කියමුකෝ දානය විශාල දානයක් දෙනවා. දානයක් දීලා ඊට පස්සේ දානය පිරිසුදු දන් දුන්නාන් පස්සේ ඒ දානේ වළඳන්න ගමේ මිනිස්සු අද කාලේ ගමේ අය ඇවිල්ලා ඒ දානේ ආහාරයට ගන්නවා. ඊට පස්සේ එයාට සිතක් පහළ වෙනවා මේ දානේ ගන්නකොට මිනිස්සු ඇවිල්ලා නිකන් ඌරෝගේ කාලා ගියා කියලා සිතක් පහළ වෙනවා. අන්න ඊට පස්සේ එයා මැරිලා ගිහිල්ලා අර දානේ ආනිසංස නිසා දෙවියෙක් විදිහට උප්පත්තිය ලැබුණා. අර ඌරෙක් වගේ කෑවයි කියන චේතනාවත් ඒක අස්සේ තිබිච්ච නිසා අන්න ඒ දෙවියට ඌරු හම්බක් තිබුණා කියලා බුදුන් වහන්සේ දේශනා සූකරමුක පේත කතා වස්තුවක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම කෝසල මල්ලිකාව ලොකුම දාන දීලත් අවිච්ච මහනගරට ගියා කියලා බාරලා තියෙනවා. ඒ වගේම මෙවැනි සිදුවීම් බුද්ධ ඉතිහාසයේ බොහෝ සිදුවීම් තියෙනවා. ඒතර අපිට වැදගත් වෙන්නේ මේ විදර්ශනාව තුළින් කොහොමද මේක නිවැරදි කරගන්න එක. වර්තමාන බෞද්ධයෝ ගත්තයින් පස්සේ වර්තමාන බෞද්ධයන් 99 දෙනා ගත්තයින් පස්සේ 99 දෙනාට වැඩි ධර්ම දැනුමක් තියෙනවා. හැබැයි ධර්මයේ අවබෝධයක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තයින් පස්සේ සමාජයේ පන්ති කළ ගත්තයින් පස්සේ අපි බලමු ගුරුවරු ගත්තයින් පස්සේ විශ්වවිද්‍යාල මහත්මයේ ඉඳලා පල්ලෙහාම මොන්ටිසෝරි ගුරුවරයා දක්වා ගත්තයින් පස්සේ ඒ ගුරු කෙනෙක් 100 දෙනෙක් අහම්බෙන් තෝරලා අහන්න චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. චතුරාර්ය සත්‍ය තමා තුළින් ගලපලා කියන්නේ ඒ කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කම නැහැ. හැබැයි චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා වචන 4 කියනවා. ඒ වගේම අපි ගන්න ආරක්ෂක නිලධාරීන් ඉහළම ජෙනරාල් ඉඳලා පල්ලෙහාම සෙබලා දක්වා 100 දෙනෙක් තෝරලා ගන්න. චතුරාර්ය සත්‍ය නැත්නම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? නැත්නම් සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලා අහන්න. කිසි කෙනෙක් කියන්න දන්නේ නැහැ. ඒක තමා තුළින් ගලපන්නේ කොට කියන්න දන්නේ නැහැ. මේ වචන 4 කියන්නේ. ඒ වගේම ඔබ ගන්න සාමින් වහන්සේලා 100 දෙනෙක්. සාමින් වහන්සේලා 100 දෙනා ගත්තන් පස්සේ ඒ 100 දෙනාත් චතුරාර්ය සත්‍ය දේවල් තමා ඉගෙන ගත්ත ක්‍රමයට අනුව ගලපලා ගිය හැම තමාගේ ජීවිතේ මේ ගලපලා ගියන උත්තර ගලපලා ගියන බුදුන් වහන්සේ සෑම ධර්ම දේශනාවකදීම එකපාරයි නැත්නම් දෙපාරයි ධර්ම දේශනා කළා තියෙන්නේ. ඒතර කණ්ඩායමකට හෝ කීප දෙනෙකුට හෝ එක්කෙනෙකු ධර්ම දේශනා කරලා 10 පාරක් ධර්ම දේශනා කළා නැහැ. ඒ වගේම ඔබ දන්නවා බොහෝ බෞද්ධයෝ ගත්තන් පස්සේ ධර්ම දේශනා දහස් ගණක් අහලා තියෙනවා. මම අර සාමින් වහන්සේගේ ධර්ම දේශනාව, මේ සාමින් වහන්සේගේ ධර්ම දේශනාව, විවිධාකාර සාමින් වහන්සේගේ ධර්ම දේශනාව. මෙතරම් අවුරුදු ගණක් බණ භාවනා කරා.
හැබැයි ඔබට රාග සිතුවිල්ල, දේශ සිතුවිල්ල කියනකොට අනුසය වශයෙන් දිනපතා මේ ඉන්ද්‍රියන් 6 තුලින් ගන්න අරමුණු දිනපතා තමයි චිත්තාභ්‍යන්තරේ හැංගින දේ ඔබට විදර්ශනා කරන හැකියාව නැහැ. මොකද හැංගෙනවා ඊට පස්සේ නැවත ඒවා කර්මපතේ අවස්ථාවට අර ඉන්ද්‍රියන් 6ට ගෝචර වීමේදී මතුකොල්ල දෙනට රාග සිතුවිල්ලක් හෝ දේශ සිතුවිල්ලක් හෝ නැත්නම් මොහේ මුලා වෙලා ඒකට ඔබ බැඳිලා අන්න ඔබ සසර ගමන දී කර ගන්න. ඕක තමයි බුදුන් වහන්සේ පටිච්ච සම්පදාන ධර්මය තුලින් විග්‍රහ කරලා තියෙන්නේ. ඒතර වර්තමානයේ ගත්තයින් පස්සේ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච සම්පදාන ධර්මය, පංච උපාදානස්කන්ධය මේ වගේ භාවනා ක්‍රම, ඊයමගේ සතර සතිපට්ඨානය මෙන්න මේ වගේ දේවල් කෙනෙකුගේ අහුවෙන් පස්සේ තමා තුලින් ගලපලා කියන කිසිම බෞද්ධ කෙනෙකුට හැකියාවක් නැහැ. ඉතින් අපේ මේ වැඩසටහන තියෙන්නේ විදර්ශනා හරහා තුල චිත්ත අභ්‍යන්තරේ හැංගෙන්නේ නැතුව නැත්නම් සංඥාවෙන් සංකාරය වෙන් කරගන්න ආකාරය තමයි අපේ වැඩසටහන දිගට මේ සත්‍ය අවබෝධය හරහා බෞද්ධයා දැනුවත් කරන්නේ, අවබෝධය ලබා දෙන්නේ. 10 පාරක් බණ අහන්න අවශ්‍ය නැහැ. එකපාරයි දෙපාරයි බණ අහන්න. එකපාර දෙපාරක් බණ අහුවෙන් පස්සේ දිගට මෙයා ධර්මයේ මේ අනිවාර්යෙන් හැතිරෙනවා. බෞද්ධයෙක් ගත්තයින් පස්සේ ඉරියව් 4 තුල ඉඳා ගන්නව කන බොන වේලාවක හෝ යන වේලාවක හෝ තමන්ගේ ඔෆිස් එකේ වැඩ කරන වෙලාවට ධර්මානුකූලව ජීවත් වෙන නම් මේ රටේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඔය දලදා වඳින්න ගිහිම බොහෝ බෞද්ධ අය ගත්තයින් පස්සේ මේ ප්‍රදේශවලින් ගිහ බෞද්ධ අය ගත්තා. ඒගොල්ලන්ගේ තමයි සමාජයේ වැඩිපුර ප්‍රශ්න ගැටලු, ගෙවල් වල ප්‍රශ්න ගැටලු, සමාජයේ ප්‍රශ්න ගැටලු, උසාවියේ ප්‍රශ්න ගැටලු තියෙනවා. මොකද ඒගොල්ලෝ හැම දෙයක්ම බලන්නේ බාහිර හැම දෙයක් කරනවා. විවිධාකාර පූජා කරමින්, අටපිරිකරවල් පූජා කරමින්, ඒ වගේ චෛත්‍ය වන්දනා කරමින්, බෝධි පූජා කරමින් මේවට තමයි පින පස්සේ තමයි යන්නේ. හැබැයි තමගේ ඇතුලේ සිදුවෙන රාග සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි ඇති වෙන්නේ කොහොමද? ඒවයින් මිදෙන්නේ කොහොමද? අනුසය වශයෙන් තැම්පත් වෙන දේවල්, අනුසය වශයෙන් තැම්පත් වෙන දේවල් ඒවා අයින් කරගන්නේ කොහොමද? සමුදය නිරෝධය කරගන්නේ කොහොමද? ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් අර දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ දැනුම් පද්ධතිය ලොකු දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ දැනුම තුල හිතන් ඉන්නේ මම සෝවාන් වෙලා සකුදාගාමී අනාගාමී වෙන හිතාගෙන අර මාන්නේ මහකමෙන් උද්දච්චකමෙන් උඩකමෙන් ඉන්න. ඒකම එයාගේ සසර ගමන දුගති යන අනිවාර්යෙන් හේතුව. මෙන්න මේවා තමයි අපේ ධර්ම සාකච්ඡාවේදී කියන්නේ. අපේ ධර්ම සාකච්ඡාවේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ 100 දෙනෙක් ආවොත් 100 දෙනා පුද්ගලිකව ඒගොල්ලන්ගේ ප්‍රශ්න යොමු කරනවා. ඒතර පුද්ගලිකව ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහුවෙන් පස්සේ ඒක උත්තර දෙන්න හැකියාව තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තයින් පස්සේ අපි කවුරුත් දන්නවා පටාචාරාවේ චරිතය. පටාචාරාවේ චරිතය ගත්තයින් පස්සේ පටාචාරාට තමාගේ මරණ 6ක් සිදුවෙච්ච කාන්තාවක්. ඒ මරණ 6ක් සිදුවෙච්ච කාන්තාවක් කොහොමද ධර්ම අවබෝධය ලබා ගත්තේ? බුදුන් වහන්සේ පටාචාරාවගෙන් මොනවද ඇහුවේ? ඒ පටාචාරායිවට දුන්න උත්තර මොනවද? ඒ බුදුන් වහන්සේ පටාචාරාව යමක් අහනකොට ඒ අහන එකට උත්තරේ තමා තුල තමාගේ සිතේ පරිවර්තනය තුල, සිතේ යාන්ත්‍රණය තුල තියෙනවා. ඒතර යාන්ත්‍රයේ සිතේ පරිවර්තනය වෙන හැටි ආකාරය තමයි පටාචාරාව දැනුමෙන් අවබෝධය ලබා ගන්න. දැනුමෙන් අවබෝධය ලබාගෙන අර සංඥාවට තියෙන බැඳීම නැති වෙලා යනවා. සංඥාවට තමගේ සාමයට තියෙන බැඳීම නැති යනවා. දරුවන්ට තියෙන බැඳීම නැති යනවා. ඉඩකඩන් මගේ දෙමෝපියන් තියෙන බැඳීම නැති වෙනවා. ඒ බැඳීම නිසා තමයි මම මේ දුකටපත් වෙන්නේ කියලා චතුරාර්ය සත්‍යයට අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ තමා තුළ තමා හිත පිහිටව ගන්න. සිත තමා තුළින් හිත පිහිටව ගන්නවා කියන්නේ අන්න සංඥාට බැඳෙන්නේ නැති කියන්නේ අන්න එයාට රාග සිතුවිල්ල, දේශ සිතුවිල්ල, මෝහ සිතුවිලි හට ගන්න. එතන මෙයා සමුදය නිරෝධය දකින්න. ඕක තමයි අපේ ධර්ම සාකච්ඡාවේ අරමුණ. ඒ නිසා ඔබට මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඔය පොය දවසට කලින් දවස් සම්පූර්ණ මේ සාකච්ඡාව දවස පුරාම තියෙනවා. මේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. පොය දවස් රාත් 12 වෙනකම් මේ ධර්ම සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ මෙතෙක් කල අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් ඔබ කොතනද හිටියේ? ඔබ දැනුම් පද්ධතිය තුන තමයි ඔබ හිර වෙලා තියෙන්නේ කියලා. සාමින් වහන්සේලා ගත්තයින් පස්සේ කුඩා සාමණේර නම ඉඳලා ගත්තයින් පස්සේ ඒ සාමින් වහන්සේලා බුද්ධ දර්ශනය ඉගෙන ගන්නවා. බුදුන් වහන්සේගේ ගන්න දේවල් පොතපතෙන් ත්‍රිපිටකය ඇතුළු ඒ සියලු දේවල් පොතපතෙන් පාලි හා විශ්වවිද්‍යාල ඉගෙනගෙන ඒ ඉගෙනීම තුළ ඉහළට විශ්වවිද්‍යාල මට්ටමට කැම්පස් විභාග පාස එතන සම්පූර්ණ තියෙන දැනුම් පද්ධතිය. හැබැයි ඒක අස්සේ තියෙනවා අවබෝධය. අන්න අවබෝධය තමයි නැත්තේ. ඒතර ඒ දැනුම් පද්ධතිය ඇතුලේ තම පාලි සංස්කෘත වලින් ඒවා පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නාන් පස්සේ ඒක එතන තමයි දහම තියෙන්නේ. එතන තමයි නිවන තියෙන්නේ කියලා තමයි මුලා වෙන්නේ. අන්න ඒ මුලා වීම නිසා තමයි මේ ලංකාවේ සියලුම බෞද්ධයෝ මේ මුලාවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව බුදුන් වහන්සේ සමයේ මේ චතුරාර්ය සත්‍ය කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ග කුමක්ද? මධ්‍ය ප්‍රතිපදාව කුමක්ද? එකපාරක් මේ බෞද්ධ ජනතාවට කියනවාද? ඒගොල්ලෝ එකසේට අවබෝධ කරගත්තේ මොකද?
ධර්මයක් අවබෝධ කරගත්ත. තමා තුළින් ධර්මයක් දැකපු කෙනෙකුට පමණයි තවත් කෙනෙකුට ධර්මයක් කියන්න දෙන්න හැකියාව තියෙනවා. තමා තුළින් ධර්මයක් දැක නැති කෙනෙකුට දැනුමත් තුළ කියන්න ගියොත් ඒ දැනුම තුළ තමයි ඒතර. ඒ දැනුම තුළ රාග, දේශ, මොහ සම්පූර්ණ හඳුනා ගැනීම හැකියාව නැහැ. ඒක ඇතුලේ හැංගිලා ඉන්නේ. හැංගිච්ච දේ තමයි මතු කළ පෙන්වන්න ඕන. ඒතර ඒ කුඩා උදාහරණ බුදුන් වහන්සේ සෑම ධර්ම දේශනාවකදී බාහිර පරිසරයෙන් සමාජයෙන් බොහෝ උදාහරණ අරගෙන තමයි ඒ දැනුම් පද්ධතිය යදාල එදා බෞද්ධයන්ට එදා හිටපු මිනිසුන්ට පෙන්වපොදේ. අද වර්තමානයේ අපි යම්කිසි කාරණාවක් සම්බන්ධ සාකච්ඡා කිරීමේදී විදර්ශනා කිරීමේදී සංඥාවෙන් සංකාරය හඳුනාගෙන හැටි එතනම තත්ත විපස්සී එතනම සමුදේ වෙන හැටි හඳුනා ගන්න බාහිර උදාහරණ පෙන්ලා දුන්නොත් බෞද්ධයට අනිවාර්යෙන් එයා ධර්ම අවබෝධය ලබා ගන්නවා. 10 පාරක් 20 පාරක් 50 පාරක් දිනපතා ධර්ම සාකච්ඡා ධර්ම දේශනාත් බණහන අවශ්‍ය වෙන්නේ. එක දවසෙ මේක ධර්ම අවබෝධය ලබාගෙන හිටියා කියලා හැබැයි අවබෝධ වෙච්ච කෙනෙකුත් එක්ක කීප දෙනෙකුත් එක්ක තමන් පුද්ගලිකව සාකච්ඡා බඳුන් වුණොත් අනිවාර්යයෙන්ම ධර්ම අවබෝධය ලබාගෙන හැකියාව තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතය සුන්දරයි, පෞල් ජීවිතය සුන්දරයි, ලෞකික ජීවිතය සුන්දරයි, ලෝකෝත්තර ගමන නිවන කරා අනිවාර්යෙන් යාට ගමන යෑමේ හැකියාව අනිවාර්යෙන් මඟ පෑදෙනවා. මේක තමයි අපේ ධර්ම සාකච්ඡාවේ ආරමුණ. ඉතින් ඔබට මේ ස්ථානට පැමිණිලා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන සත්‍ය අවබෝධය තුලින්. ඒතර සත්‍ය අවබෝධය තුලින් මේ සාකච්ඡාවට පැමිණෙලා එනවා නම් ඔබ මේක තියෙන්නේ මේ ස්ථානයේ තියෙන්නේ ඇඹිලිපිටියත් රත්නපුරෙත් අතර කොස්වැටිය ආරණ්‍ය කියලා තමයි ආරණ්‍ය සේනාසනේ තමයි මේ සාකච්ඡාව තියෙන්නේ. උල්පතගම එතනින් හන්දියෙන් බැස්සෙන් පස්සේ අතුරට එන්න පුළුවන්. අපි දුරකථන අංක දෙකක් දාන දුරකථන අංක දෙකට කතා කරලා දිනයක් වෙන් කරලා පොය දවසට කලින් දවසේ ඉඳලා පොය දවස ඊට පස්සේ පොය දවස ඊට පස්සේ කලින් දවසේ ඊට පහුව දවසේ අපිට ඉන්න පුළුවන්. සියලුම පහසුකම් මේ ස්ථානයේ සලසලා තියෙනකොට ඇවිල්ලා ඔබ ලංකාවේ කොහේ හිටියත් ඇවිල්ලා ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා ඔබගේ ප්‍රශ්න ගැටලු අපි සමග සාකච්ඡා කරන්න එක දවසක් හෝ දෙකකින් සම්පූර්ණ ධර්මයේ තියෙන ගැටලු ටික විසඳගෙන ධර්මයේ තමා තුළින් දැකලා ධර්මය අවබෝධ කරගෙන මෙතනින් පිට වෙලා ගියොත් ඔබට තවත් තැන් වල අතන මෙතන බණ භාවනා කරන්න, විදර්ශනා කරන්න, භාවනා කරන්න, මෛත්‍රී භාවනා කරන්න ඔගේ දේවල් වලට යන්න අවශ්‍ය වෙන. ඒවා සම්මුති වශයෙන් ඒවා කරන්න. හැබැයි ධර්ම අවබෝධයක් ලබාගෙන කරොත් නැත්තම් වෙන්නේ ලබාගත්තේ නැතුව කරන්න ගියොත් වෙන්නේ මොකද? ඔබ මේ සසරෙම මේ 31 තලයේ කොහේ තලයකට තල්ලු වෙලා යනවා. පින් වල විපාකත් ඒ ලෝකයට යනවා. පව් වල විපාකත් ඒ ලෝකයට යනවා. ඒ වගේම ඥාන වල විපාකත් ඒ ලෝකයට යනවා. අන්තිමට ওই ලෝක තුලම පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිජ්ජාපි සංකාර වීම නිසා මේ සසරම තමයි ඔබට ගෙවන්න වෙන්නේ. ඒවා අවසන් වෙනකොටම ආයි පල්ලෙහාටම තමයි වැටෙන්නේ. ඒ නිසා මේ සාකච්ඡාවට ඔබට සහභාගී වෙන්න කියලා තමයි පින්වත් ඔබට ආරාධනා කරන්නේ.